ආයුබෝවන් හැමදෙනාටම වාසනාවන්ත සුබ දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් අදත් ඉකොන් ඇකඩමි YouTube නාලිකාවෙන් අස්වැසුම ප්‍රතිලාභී මුදල් මේ වන විට ලැබෙන සහ ඉතා ඉක්මනින් අස්වැසුම ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් අයදුම්පත් යොමු කරලා බලාගෙන ඉන්න සියලු දෙනා වෙත තමයි මේ විශේෂ දැනුවත් කිරීම කරන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඉකොන් ඇකඩමි YouTube නාලිකාවෙන් මේ අස්වැසුම සම්බන්ධයෙන් මම ඔබට ඉතාමත් නිවැරදි තොරතුරු තමයි අරගෙන එන්නේ. එතකොට අද වීඩියෝ එකේ මාතෘකාව තමයි මගේ විශේෂයෙන්ම මෙන්න මේ අස්වැසුම ප්‍රතිලාභ හිමි පාර්ශවයට ජුනි මාසයට අදාළව ඔවුන්ගේ අස්වැසුම දීමනා මුදල බැංකුගත වෙන්නේ කවද්ද කියන දිනය දැනුවත් කරන්න සහ දෙවන අධීරයේ අයදුම්පත් යොමු කළ සහ අභියාචනා ඉදිරිපත් කළ අයට මේ ජුනි මාසයේ සිට ප්‍රතිලාභ මුදල් ලැබෙනවද, ඔවුන්ගේ නාම ලේඛනය නිකුත් වෙලාද, කවද්ද නිකුත් වෙන්නේ කියන දේ සම්බන්ධව ඔන්න ඔය මාතෘකා දෙක පිළිබඳව තමයි වීඩියෝ එකේ කතා කරන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම වීඩියෝ එක අවසාන වෙන තෙක් නරඹන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් අපව subscribe කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා. ඒ අනුව මේ වෙද්දි මම දැක්ක ගොඩක් YouTube නාලිකාවල මෙන්න මේ ජුනි මාසයට අදාළව ඔබේ ප්‍රතිලාභ මුදල් බැංකු ගිණුම් වලට එකතු කරන දිනය පිළිබඳව නොයෙකුත් අසත්‍ය තොරතුරු පළ කරලා තිබුණා. එතකොට මේ වනතෙක් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් කිසිදු නිවේදනයක් දක්වලා නැහැ. ජුනි මාසයේ ප්‍රතිලාභ මුදල් කවද්ද ලැබෙන්නේ? බොහොමයක් වීඩියෝ වල දැක්ක 16, 17, 18 වගේ දිනවලත් ලැබෙනවා කියන එක සම්බන්ධව. නමුත් මම ඔබට දින 3ක් උපකල්පනය කරන්නම්. විශේෂයෙන්ම අපි දැක්ක සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය බොහෝ දුරට සෑම මාසයකම 3 වන සතියේ අවසානයේ තමයි ප්‍රතිලාභ මුදල් ගිණුම් ගත කරන්නේ. ඒ අනුව විශේෂයෙන්ම මම ඔබට දින 3ක් කියනම් ජුනි 19 බ්‍රහස්පතින්දා, ජුනි 20 සිකුරාදා හෝ ජුනි 23 ඒ කියන්නේ 4 වෙනි සතියේ පළමු දවස සඳුදා දිනේ ඔබට ඔබේ ප්‍රතිලාභ මුදල් බොහෝ දුරට බැංකු ගිණුම් ගත වේවි කියන එක මගේ අදහස. විශේෂයෙන්ම මෙතනදී ජුනි 19 කියන දිනය සහ ජුනි 20 කියන දිනේ මට බොහෝ දුරට විශ්වාසයක් තියෙනවා ඔබේ ජුනි මාසයේ අස්වැසුම මුදල් ඔබේ බැංකුවට එකතු කරාවි කියන එක සම්බන්ධව. අපි බලමු ඉදිරියේදී නිවේදනයක් විශේෂයෙන්ම නිකුත් කරනවා. ඒ නිවේදනයේ නිකුත් වුණු ගමන් ඔබව මම අනිවාර්යෙන්ම ඉකොන් ඇකඩමි YouTube නාලිකාව හරහා දැනුවත් කිරීම සිද්ධ කරන්නම්. ඊට පස්සේ මෙන්න මේ තියෙන ජුනි මාසේ 6 වෙනිදා පළවුණු ප්‍රවෘත්තියක්. එතෙන්දී සඳහන් වෙනවා තවත් පවුල් ලක්ෂ 4කට ලබන මාසයේ සිට අස්වැසුම දීමනාව ලබා දෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සයිබල ගැන්වීම අමාත්‍යාංශය සඳහන් කරන බව. එතකොට මෙන්න මේ කියන්නේ අර දෙවන වටය සඳහා අයදුම්පත් යොමු කළ අයගෙන් තෝරා ගන්නවලු පවුල් ලක්ෂ 4ක්. ඒ කියන්නේ මොන මාසයේද? ජූලි මාසයේ 7 වෙනි මාසයේ ඉඳලා තමයි මෙන්න මේ තෝරා ගැනීම සිද්ධ කරන්නේ. ඒ අනුව මෙන්න මේ තෝරා ගැනීමේ සමීක්ෂණ අවසන් අධීරයේ මේ වෙද්දි පසුවන බව තමයි සඳහන් කරන්නේ. එතකොට ඔබට තියෙන සැකයක් තමයි ඔබ දෙවන වටේට අයදුම් කරලා මේ වෙද්දි ඔබ තෝරාගෙනද නැත්නම් මේ ජූනි මාසයේ ඔබට ප්‍රතිලාභ මුදල් හිමි වෙනවද නැද්ද කියන දේ සම්බන්ධයෙන්. එතකොට කියන්න තියෙන්නේ ඔබ දෙවන වටේ අයදුම් කළ කෙනෙක් නම් ඔබට මේ ජුනි මාසයේදී ඔබ තේරිලාද නැද්ද සහ ඔබට ප්‍රතිලාභ මුදල් ලැබෙනවාද කියන එක සම්බන්ධව කිසිදු සැකයක් තියාගන්න එපා. ඔබට ලැබෙන්නේ නැහැ ජුනි මාසයේත්. අපි ජූලි මාසයේ මුල් සතියේ තමයි මෙන්න මේ කියන විදියට දෙවන වටේ පවුල් ලක්ෂ 4ක් තෝරාගෙන ඒ අදාළ දීමනා මුදල් ලබා දෙන බව සඳහන් කරන්නේ. එහෙනම් පෙර පරිදිම ජුනි මාසයේදී ලැබෙන්නේත් අර දිලිඳු සහ අන්ත දුගී කියන පවුල් කාණ්ඩ දෙකට පමණයි. දැන් සංක්‍රාන්තික කාණ්ඩයට ලැබෙන්නේ නැහැ. ගිය අප්‍රේල් මාසයේ සිට ඔවුන්ගේ ප්‍රතිලාභ මුදල් කපා හැරීම සිද්ධ කළා. එහෙනම් ඔන්න ඔය තොරතුරු ටික තමයි මම ඔයගොල්ලන්ට දැනුවත් කිරීමට හිටියේ. විශේෂයෙන්ම මේ මාසයේ ප්‍රතිලාභ මුදල් ලැබෙන දිනය සහ දෙවන වටේ අයදුම්පත් යොමු කළ අයට මේ මාසයේ දීමනා මුදල් ලැබෙනවද, එහෙම නැත්නම් ඔවුන් තෝරා ගැනීමක් සිද්ධ කරලාද කියන එක සම්බන්ධව දැනුවත් කරන්න. එහෙනම් මම හිතනවා ඔබට මේ තොරතුරු වැදගත් වෙන්නේ නැති. අනිවාර්යෙන්ම මම දිනය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් කරන්නම් ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිල නිවේදනය නිකුත් කළායින් පසුව. එහෙනම් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් කරලා කමෙන්ට් කරන්න, ඔබේ තියෙන ගැටලු කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට බලන්න මෙන්න මේ තොරතුරු ෂෙයා කරන්න, දැනුවත් කරන්න කියලා ඉල්ලීම කරන හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.